ආයුබෝවන් අද අපි මේ කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ සහ ඇමරිකාවේ YouTube ප්‍රේක්ෂකයෝ අතර තියෙන මේ අන්තර්ගත පැත්තේ වෙනස්කම් ගැන. ඔව්. අපිට මේකට පදනම් වෙච්ච YouTube දත්ත වාර්තා කීපයක්ම තියෙනවා. ඉතින් අදහස තමයි මේ වෙළඳපොළ දෙකේම ඉන්න නිර්මාණකරුවන්ට වැදගත් වෙන්න පුළුවන් කරුණු ටික කතා කරන එක. අනිවාර්යයෙන්ම. මොකද මේ කලාප දෙකේ ප්‍රේක්ෂක රුචිකත්වය හෙළනක මෙයාලා කැමති දේවල් බලන විදි භාෂාවේ බලපෑම වගේ දේවල් ඇත්තටම ගොඩක් වෙනස්. හරි. ඉතින් ඒක තේරුම් ගන්න එක වැදගත්. එහෙනම් අපි මුලින්ම යමු මේ අන්තර්ගත රුචිකත්වයට. ලංකාවේ අය නේද යාලේ වැඩියෙන්ම කැමති මොන වගේ දේවල් වලටද? මූලාශ්‍රවල කියවෙනවා අර සිංහලෙන්ම තියෙන දේවල් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා. ඕ ඒක ඇත්ත. TV දෙරන හිරු TV වගේ channels ඊට පස්සේ wild cookbook වගේ cooking shows, Chanux bro වගේ tech reviews. ඒකේ පැහැදිලි ලංකාවේ අය තාමත් හොයන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතයට අදාළ දේවල්. ඉවුම් පිහුම් අලුත් තාක්ෂණය වගේ දේවල්. ඒ වගේම තමයි තමන්ගේ අනන්‍යතාවයට සංස්කෘතියට සම්බන්ධ දේවල්. දේශීය ප්‍රවෘත්ති කතා වගේ. හරි. අර දේශීය විහිළු එදිනෙදා භාෂාව පාවිච්චි වෙන විදිය ඒවත් ගොඩක් බලපානවා. ඒක පැහැදිලි. එතකොට ඇමරිකාවේ තත්ත්වයේ ඒක කොහොමද මේකට සාපේක්ෂව? ඇමරිකාවේදී මේක ටිකක් වෙනස්. එහෙ ප්‍රවණතාවයේ තියෙන්නේ අර ලයිෆ් ස්ටයිල් ඉතන ජීවන රටාව වෙල්නස් සුවතාවය පැත්තට. ලයිෆ් ස්ටයිල්. ඔව්. උඩේට කරන දේවල්, රූටින්ස් එහෙව, හෙල්දි කැම වට්ටෝරු, එක්සර්සයිස් ටිප්ස්. සමහර වෙලාවට අර day in the life as an engineer වගේ ආයතනික ජීවිතය ගැන කරන ඒවත් තියෙනවා. ඒ කියන්නේ පුද්ගලික වර්ධනයට උදව් වෙන දේවල් වැඩි වගේ. ඔව්. අධ්‍යාපනික දේවල්, වෘත්තීය උපදෙස්, මූල්‍ය කල්පනාකරණය වගේ දේවලුත් ඉල්ලුමේ තියෙනවා. හැබැයි ඉතින් මේ ඔක්කොම වගේ ඉංග්‍රීසියෙන් තමයි යන්නේ. X comments වගේ දේවල් ඉක්මනට ගන්න පුළුවන්. අනික හරි ඉක්මනට viral යන්න පුළුවන්. මූලාශ්‍රවල කියන විදිහට 47ක් විතර වැඩි ඉඩක් තියනවලු අලුත් subscribers ලා ගන්න. ඉක්මන් ටිප් එකක් දෙන්න. ඔය තප්පර 15ක රෙසිපි එකක් වගේ දෙන්න නියමයි. ඒත් ඉතින් shorts විතරක් කරලා හරියනවද? දිග වීඩියෝ වල වැදගත්කමක් නැද්ද? අපෝ නෑ. දිග වීඩියෝ අනිවාර්යයෙන්ම ඕන. විශේෂයෙන්ම විනාඩි 5ට වැඩි ඒවා. හොඳම එක තමයි විනාඩි 8ත් 15ත් අතර. අයියේ ප්‍රධානම දේ තමයි viewer retention එක. ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ කොච්චර වෙලා බලනවද කියන එක. ඒක වැඩි වෙන්නේ දිග වීඩියෝ වලින්. අනිත් එක monetization. සල්ලි හොයන එක. ඔව්. විනාඩි 8ක වැඩි වීඩියෝ වලට තමයි mid roll ads දාන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ වීඩියෝ එක මැද දැම්මීම්. හරි. ගැඹුරු දෙයක් පැහැදිලි කරන්න කතාවක් කියන්න එහෙම නැත්නම් මොනවා හරි ඩෙමෝ එකක් කරන්න මේවා වඩා හොඳයි. ඉතින් හොඳම ස්ට්‍රැටජි එක තමයි මේ දෙකම මික්ස් කරන එක. ඒ කියන්නේ shorts වලින් අල්ලගෙන අල්ලගෙන දිග වීඩියෝ වලින් එයාලව තියාගන්න එක. ලොයල්ටි එක හදන්න එක. හොඳයි. දැන් වීඩියෝ එක හැදුවා කියමුකෝ. මිනිස්සු ඒක ක්ලික් කරන්නත් එපයි thumbnail එක. අර පොඩි පින්තූරේ. ඒක කොච්චර වැදගත්ද? CTR එකට. ඒ කියන්නේ click through rate එකට. අම්මෝ ඒක තීරණාත්මකයි. thumbnail එක තමයි පළවෙනි impression එක දෙන්නේ. හොඳ thumbnail එකකින් CTR එක සෑහෙන්න වැඩි වෙනවා. මොනවද ඒකට tips? ප්‍රධාන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි දීප්තිමත් contrast වැඩි වර්ණ පාවිච්චි කරන එක. රතු කහ වගේ. අනිත් එක පැහැදිලි ඉමෝෂන් එකක් තියෙන මූණක ලොකු පින්තූරයක් ක්ලෝස් අප් එකක්. සතුට පුදුමය වගේ. ඒකෙන් CTR එක 38% කින් විතර වැඩි වෙන්න පුරුවන් කියලා තියෙනවා. 38%ක්. ඒක ලොකු ගාණක් නේ. ඊයනට ලොකු ලේසියෙන් කියවන්න පුළුවන් ෆොන්ට් එකකින් වචන 3ක් 5ක් වගේ දාන එක ගොඩක් ටෙක්ස්ට් දාන්න හොඳ නෑ. සරලව තියෙන්න ඕන. Mr. Beast වගේ අය මේවා හොඳට කරනවා නේද? එයාලා මේකේ මාස්ටර්ස්ලා. හැබැයි අනුකරණය කරනවට වඩා Tamanගේ ස්ටයිල් එකට ගලප ගන්න ඕන. ඕටෝ ජෙනරේට් වෙනවට වඩා Taman හදන එක ගොඩක් ඉෆෙක්ටිව්. හයි, ඒකත් පැහැදිලි. එතකොට පෝස්ට් කරන වෙලාව වීඩියෝ එක දාන්න හොඳම වෙලාවක් තියෙනවද? පොදුවේ ගත්තොත් සතියේ දවස්වල සඳුදා ඉඳන් බ්‍රහස්පතින්දා වගේ දවල්ට හරි හවසට හරි තමයි හොඳම. ලංකාවට ඇමරිකාවට ලංකාවේ වෙලාවෙන් IST නම් සාමාන්‍ය ෂෝට්ස් උදේ 7-9 අතර වගේ දිග වීඩියෝ හවස 6-10 අතර වගේ හොඳ ප්‍රතිචාර තියෙනවා. ඇමරිකාවට EST නම් ෂෝට්ස් ඒ වගේම උදේ 7-9 දිග වීඩියෝ හවස 3 ඉඳන් 9 වෙනකල් වගේ. හැබැයි ඉතින් වැදගත්ම දේ තමයි තමන්ගේ YouTube analytics බලන එක. අර when your viewers are on YouTube කියලා graph එකක් තියෙන්නේ. ඒක බලලා තමන්ගේ audience එක activeම වෙලාව හොයාගන්න එක තමයි හොඳම. ඒක ඇත්ත හැමෝටම එකම වෙලාව හරියන්නේ නෑනේ. හරි. අන්තිම කාරණාව.
භාෂාව සිංහලද ඉංග්‍රීසිද මොකද්ද වාසි අවාසි? ඉංග්‍රීසියෙන් කරනකොට තියෙන ලොකුම වාසිය තමයි ග්ලෝබල් ඔඩියන්ස් එකක් ලැබෙන එක. විශේෂයෙන් ඇමරිකාව, කැනඩාව, යුරෝප්ප වගේ රටවල් වලින්. ඒ කියන්නේ CPM එක. ඒ කියන්නේ දැන්වීම ආදායම වැඩි. අර CPM එක $13ක් විතර කිව්වේ ඇමරිකාවට. ඔව් දල වශයෙන්. ඒ වගේ ඉහළ අගයක්. හැබැයි ඉතින් කම්පිටිෂන් එකත් වැඩි. එතකොට සිංහල සිංහලෙන් කරනකොට ලංකාවේ ප්‍රේක්ෂකයෝ තමයි ඉලක්කය වෙන්නේ. හරිම ලෝයල් ඔඩියන්ස් එකක් හදාගන්න පුරුවන්. තරගයත් ටිකක් අඩුයි. ඒත් අර ග්ලෝබල් රීච් එකයි CPM එකයි අඩුයි. දෙකම කරන්න බැරිද සමහර වෙලට සබ්ටයිටල්ස් දාලා? ඒකත් ස්ට්‍රැටජි එකක්. ද්විභාෂා උපාය මාර්ගයක්. ඒකෙන් සමහර විට මාකට් දෙකටම යන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට අමතර මහන්සියක් ඕන. તો කියලා හරියටම තේරුම අරන් ඒ ආයත ගැලපෙන විදිහට කන්ටෙන්ට් එක, ෆෝමැට් එක, භාෂාව, වෙලාව පවහදන එක කොච්චර වැදගත්ද කියලා පේනවා. ඔව්. අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න දෙන්නම්. මේ AI ට්‍රාන්ස්ලේෂන් එහෙම දියුණු වෙනකොට අනාගතයේදී සිංහල වගේ ලෝකල් භාෂාවල කන්ටෙන්ට් අර ග්ලෝබල් ඉංග්ලිෂ් කන්ටෙන්ට් එක කොහොම කනෙක්ට් වෙයිද? සමහර විට එකට වැඩ කරයිද? නැත්නම් තව තරගයක් ඒවිද? ඒක හොඳ ප්‍රශ්නයක්. එහෙමත් නැත්නම් මේ අපි කතා කරපු වෙනස්කම් වලින් අර ලයිෆ්ස්ටයිල් ફોකස් එක මේ පැත්තේ තියෙන ප්‍රායෝගික දේවල් වලට ફોකස් එක ඒ සමාජවල මිනිසුන්ට වැදගත් දේවල් එයාලගේ ඉදිනදා ප්‍රශ්න ගැන මොනවද අපිට තව ඉගෙන ගන්න තියෙන්නේ? ඒකත් හිතන්න වටිනවා.